channel. ඉතින් අද vlog එකේ අරන් එන්නේ දවස් 2-3ක එකතුවක්. බලන්නකෝ මේ vlog එකේ මොකද වෙන්නේ කියලා. දිගටම බලන් ඉන්න. මේ මම ඉතින් රෙඩි වෙලා පොඩක් ඉතින් බැලුවා. දැන් මේ ඉතින් යන ගමන් යනවා කිව්වට මං කිව්වේ නෑනේ කොහෙද යන්නේ කියලා. මේ මං ආවේ අත්සුකෝ ඉන්ටර්නැෂනල් එකට. මොකටද දන්නවද? මගේ ජපාන් යන වීසා එකේ COE එක ඇවිල්ලා ඒක කලෙක්ට් කරගන්න තමයි මම මේ අත්සුකෝ ඉන්ටර්නැෂනල් එකට ආවේ. මම එන වෙලාවේ නම් කට්ටිය ලන්ච් එකට එළියට ගිහිල්ලා. දැන් මං ඒකත් කලෙක්ට් කරගෙන මේ ආපහු ගෙදර යන ගම. මේ තවත් දවසක VFS එකට ආව මගේ පාස්පෝර්ට් එක කලෙක්ට් කරගන්න. මේ ඉතින් මං ජපානට එන්න කලින් දවසේ බෑග් රෙඩි කරගත්තු විදිය තමයි ඉතින්. පිස්සන් කොටුවක් වගේ ගණන් ගන්න එපා ඉතින්. මට ෆ්ලයිට් එක තිබුණේ රෑ ෆ්ලයිට් එකක්. ඒ වුණාට තව පොඩි වැඩ වගේක් කරගන්නත් තිබුණ හින්දා දැන් අපි මේ එයාපෝට් එකට එන්න ගමන් තමයි ඉන්නේ. ඔන්න දැන් තමයි එයාපෝට් එකට ආවේ. දැන් මේ එයාපෝට් එක ඇතුළට යන ගමන් තමයි ඉන්නේ. පොඩක් දුකයිත් එක්ක ඒ වුණාට ඉතින් hina වෙලා ඉන්නවා. නැත්තම් ඉතින් අම්මා උල් යනවානේ. දැන් මේ චෙකින් වෙන්න queue එකේ ඉන්න ගම. අපි දෙන්නම දෙපැත්තෙන් වීඩියෝ කරනවා. මෙතනින් හිතන ඇති අපි දෙන්නට පිස්සු කියලා. දැන් මේ ෆ්ලයිට් එකට බෝඩ් වෙන ගමන්
දුකයි. මට හම්බුනේ වින්ඩෝ සීට් එකක් නෙමෙයි. ඒක නිසා අවුලෙන් යන මම. ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරාට පස්සේ අපිට ඩිනර් මීල් එක හම්බුණා. ඇත්තටම ඒ ඩිනර් මීල් එක ලොකු රහක් නෑ. එතන තිබිච්ච ගොඩක් දේවල් එච්චර රහ නැහැ. මේකේ මේ පරිප්පු එක නම් අප්පිරියයි. මම චිකන් බතුයි තමයි කෑවේ. මේ ඉතින් මගේ යාළුවත් එක්කනේ මම ගියේ. ඉතින් එයාට වින්ඩෝ සීට් එකක් හම්බුණා. එයාට කියලා පොඩක් ඉතින් රෙකෝඩ් කරගත්තා. මට කියන්න අමතක වුණානේ මගේ ෆ්ලයිට් එකේ ට්‍රාන්සිට් එකක් තියෙනවා ශ්‍රී ලංකාවට චයිනා. මේ චයිනා වල ෆ්ලයිට් එක. දැන් මේ ෆ්ලයිට් එක චයිනා වල ලෑන්ඩ් කරා. මේ චයිනා වලින් අපි චෙකින් වෙනවා මගේ ඊළඟ ෆ්ලයිට් එකට යන්න. පැය 2:00 විතර ට්‍රාන්සිට් එකක් තමයි තිබුණේ. මේ චයිනා වලින් ඔසකා යන ෆ්ලයිට් එකට බෝඩ් වෙන ගම. දැන් මේ ෆ්ලයිට් එක ටේක් ඔෆ් කරන ගම. දැන් ජපාන් වල ලෑන්ඩ් කරන්න ගොඩක් ළඟයි. දැන් මේ ඕසකා වල ලෑන්ඩ් කරලා අපි ලගේජස් කලෙක්ට් කරගන්න ආවා. දැන් මේ අපේ කයිෂා එකෙන් අපිව එක්කන් යන්න ආවා. මේ ඉන්නේ කයිෂා එකේ දෙන්නේ. 区役所までバスで行って、駅から近いんだから。මේ ඉතින් මගේ යාළුවා ටිෂි මට එවපුවා. තෑන්ක්ස් ටිෂි. එහෙනම් හැමදාමත් අන්තිම වෙනකම් බලන් හිටියට thank you. ආයෙත් vlog එකකින් හම්බෙනකම් කමෙන්ට් කරලා subscribe කරන්න අමතක කරන්න එපා.